සුබ දවසක් කියලා පිළිගන්නවා හැමදෙනාම අදත් ඉන්සයිට් විත් අමිත් YouTube channel එකට ඕනම විෂයක ඕනම සංසිද්ධියක නැත්නම් ඕනම ක්‍රියාවලියක මූලික සංකල්ප කියලා කියන්නේ ඒ විෂයේ හදවත නැත්නම් ෆවුන්ඩේෂන් එක වගේ. ඉතින් අපිට ඕනම දැවැන්ත දෙයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ෆවුන්ඩේෂන් එක මත පිහිටලා. ඉතින් මම හිතනවා ආයෝජනය කියලා කියන්නේත් ඒ වගේම විෂයක්, ඒ වගේම ක්‍රියාවලියක්. ආයෝජනය කියන්නේ ඒ විදිහේ විෂයක් නම් ඒ විෂයට අදාළ මූලික කරුණු, මූලික සංකල්ප නැවත නැවත මතක් කරගන්න එක ගොඩක් වැදගත්. ඉතින් ආයෝජනය ගැන මුල ඉඳන් ඉගෙන ගන්න කැමති ගොඩක් අය අලුතෙන් අපේ channel එකත් එක්කත් එකතු වෙන නිසා මම කල්පනා කරා මේ කොටස් වෙළඳපොළ ආයෝජනයත් එක්ක තියෙන මූලික සංකල්ප ටිකක් නැවත ඕගොල්ලත් එක්ක කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියොත් දැනට ආයෝජනයේ යෙදෙමින් ඉන්න කෙනෙකුට උනත් වැදගත් කරුණු රාශියක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම සමාගමක් කොටස් වෙළඳපොළේ ලෑස්තිගත වෙන්න තීරණය කරන්නේ ඇයි? ඒ වගේ මේ සඳහා හේතු වෙන කාරණා මොනවද? ඇත්තටම මේ සමාගමක් කොටස් වෙළඳපොළට එන්නේ තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්නම විතරද? ඊට අමතරව වෙනත් අරමුණු තියෙනවද? ඉතින් මෙන්න මේ දේවලුත් අපිට මේ වීඩියෝ එකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම කොටස් වෙළඳපොළ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? මේ ඉල්ලුම සහ සැපයුම කියන මූලික සංකල්පය මත මේ බෙයා මාකට් එකක් නිර්මාණය වෙන්නේ කොහොමද? බුල් මාකට් එකක් නිර්මාණය වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ කාරණා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකත් එක්ක ඔයා දිගටම රැඳිලා හිටියොත්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ ඉන්සයිට් විත් අමිත්. හරි. අපි මුලින්ම තේරුම් ගත්තොත් ඇයි සමාගමක් මේ පබ්ලික් එකට කොටස් නිකුත් කරන්නේ? ඒගොල්ලන්ට මේ බිස්නස් එක කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. මොකටද මේ කොටස් වෙළඳපොළට ඇවිල්ලා නිකන් කරදර වෙන්නේ? මේකට ප්‍රධානම හේතුව තමයි ගොඩක් අය දන්න විදියට මේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම. ඉතින් ව්‍යාපාරයකට මුදල් සපය ගන්න එක නැත්නම් මේ ෆන්ඩ් රේසින් කියන එක කරගන්න පුළුවන් ක්‍රම ගණනාවක්ම තියෙනවා. හිතන්න ඔයා ගමේ කොත්තු කඩයක් කරගෙන යනවා. මේකත් ඉතින් ව්‍යාපාරයක්නේ. ඉතින් ඔයාට අවශ්‍ය වෙනවා ටික කාලයක් යනකොට මේ කඩේට තව ඩයිනිං ඒරියායකුත් එකතු කරලා තවත් මේ කස්ටමර්ස් ලගේ ආකර්ෂණය වැඩි කරගන්න. එතකොට මේ වැඩේ කරන්න ඔයාට අල්ලපු කඩකාමරයක් බද්දට ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සින්නක් කර මිලදී ගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ඒක ඉන්ටීරියර් එක ඔයාට අවශ්‍ය විදියට ඩිසයින් කරලා හදා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තව අවශ්‍ය වුණොත් සර්විස් එක දෙන්න ස්ටාෆ් එකට තව කීප දෙනෙක් ගන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් ටික කරගන්න ඔයාට මේ එදිනෙදා බිස්නස් එකේ රන් වෙන සල්ලි ටික ගන්න බෑ. මොකද ඒවා ඔයා දැනට පවත්වාගෙන යන බිස්නස් එක මේන්ටේන් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් බැංකු ණයක් අරගෙන මේ වැඩේ කරගන්න. අපි හිතමු ඒකටත් ඔයා කැමති නැහැ කියලා පොලියක් ගෙවලා ඒ වගේම ණය වාරික ටිකත් අවුරුදු ගාණක් ගෙවාගෙන යන්න ඔයා කැමති නැති වෙන්න පුළුවන්. එහෙමනම් ඔයාට පුළුවන් දෙවෙනි ඔප්ෂන් එක විදියට මේ ව්‍යාපාරයෙන් ඉතුරු කරගත්තු නැත්නම් මේ ව්‍යාපාරයේ ලාභයෙන් ඉතුරු කරගත්තු යම්කිසි මුදලක් තියෙනවා නම් මේ මුදල පාවිච්චි කරන්න මේ අමතර පුළුල් කිරීමේ කටයුත්ත සඳහා. අපි හිතමු එහෙමත් ප්‍රමාණවත් මුදලක් ඔයාගේ ව්‍යාපාරේ ඉතුරු වෙලා නැහැ කියලා. නැත්නම් තුන්වෙනි ඔප්ෂන් එක විදියට ඔයා කරන්නේ ඔයා දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා නැත්නම් ඔයාගේ සල්ලි තියෙන යාළුවෙක් ළඟට ගිහිල්ලා කියනවා මම මේ දැනට කඩේ කරගෙන යනවා මේකේ හොඳට බිස්නස් එක තියෙනවා මේකට තව ඩයිනිං ඒරියා එකකුත් එකතු කරොත් ඉස්සරහට මේ වාහනවල යන කට්ටියත් නවත්තලා කාලා බීලා යාවි. එතකොට අපේ ඉන්කම් එක තව වැඩි කරගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔයාට පුළුවන් නම් මේ වැඩේට සල්ලි ටිකක් දාන්න. මම ඔයාට හැම අවුරුද්දෙම මේ බිස්නස් එකෙන් ලැබෙන ලාභයෙන් කොටසක් දෙන්නම් කියලා කොහොමරි ඔයා යාළුවා කැමති කරගන්නවා. එතකොට මෙතනදී අර යාළුවා සල්ලි දාන්නේ ණයක් විදියට නෙවෙයි. ණයක් නම් ණය සඳහා පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේ මුල් මුදලත් නිශ්චිත කාලයක් තුල ගෙවලා අවසන් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතනදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගේ යාළුවා බලාපොරොත්තු වෙන්නේ බිස්නස් එකෙන් ලැබෙන ලාභයෙන් කොටසක් තමයි තමන්ගේ රිටර්න් එක විදියට. එතකොට එයා සලකන්නේ ඔයාගේ ව්‍යාපාරේ කොටස්කාරයෙක් විදියට. ඉතින් මේ විදියට ෆන්ඩ් රේස් කරනවා නම් නැත්නම් මුදල් රැස් කරන ගන්නවා නම් ව්‍යාපාරයකට අපි ඒකට කියනවා ඉක්විටි ෆයිනෑන්සින් මෙතඩ් එකක් කියලා. මේ කොත්තු කඩේ වගේම රටක ප්‍රධාන පෙළේ පිළිගත් ව්‍යාපාරයකට හිතුනොත්
අපි මේ ව්‍යාපාරය දිනු කර ගැනීම සඳහා පබ්ලික් එකට එහෙම නැත්නම් පොදු ජනතාව අතරින් අරමුදල් රැස් කරගන්න ඕනේ කියලා එයාට පුළුවන් පබ්ලික් එකට තමන්ගේ කොටස් නිකුත් කරලා ඒ අරමුදල් රැස් කරගන්න. හැබැයි මෙතනදී ඔයා අර විශ්වාසවන්ත යාළුවගෙන් සල්ලි ගත්තා වගේ නැත්නම් ඒ යාළුවා ඔයාගේ බිස්නස් එකේ කොටස්කාරයෙක් කරගත්තා වගේ පබ්ලික් එකෙන් ඒ විදියට මුදල් එකතු කරගන්න බෑ. ඒ සඳහා ලොකු වගකීමක් තියෙන්න ඕනේ. ඔයාගේ යාළුවට නම් සමහර විට කටවචනෙන් කියන්න පුළුවන් වෙයි මේ අවුරුද්දේ බිස්නස් එකෙන් මෙච්චර ආදායමක් ආවා, ඕකෙන් ප්‍රොෆිට් එක මෙච්චරයි, මෙන්න එනම් ඔයාගේ කොටස කියලා කතා කරගන්න පුළුවන්. නමුත් රටේ පොදු ජනතාවත් එක්ක ඒ විදියට කරන්න බෑ. ඒ සඳහා ලොකු විනිවිද භාවයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ සමාගමට සිද්ධ වෙනවා සමාගමේ accountස් ඉතාම නිවැරදිව සම්මත තත්ත්ව යටතේ පවත්වාගෙන යන්න. ඒ වගේම accounts පිළිගත් ඔඩිටර් කෙනෙක් කරා ඔඩිට් කරගන්නත් සිද්ධ වෙනවා. ඊට අමතරව මේ මූල්‍ය ප්‍රකාශන ටික ප්‍රසිද්ධ කරන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ වගකීම් සහගත බාරදූර කටයුත්තක් නිසා තමයි මේ කොටස් නිකුත් කිරීම ඒ වගේම කොටස් වෙළඳපොළ කටයුතු රජයේ සුරකුම්පත් සහ විනිමය පාලන කොමිෂන් සභාව හරහා නියාමනය කරන්නේ. සමහර විට සමාගමක් මේ විදියට කොටස් නිකුත් කිරීමෙන් අරමුදල් රැස් කරගන්නවට අමතරව වෙනත් අරමුණු තියෙන්නත් පුළුවන්. එක අරමුණක් තමයි මම අර කලින් කිව්වා වගේ මේ විදියට සමාගමක් පබ්ලික් එකට තමන්ගේ කොටස් නිකුත් කරාට පස්සේ ඒ අය ලොකු නීති රාමුවකට අනුගත වෙනවා. ෆයිනෑන්ෂල් රිපෝට්ස් හැම කාර්තුවකම ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම ඒවා පිළිගත් ඔඩිටර් කෙනෙක් කරා ඔඩිට් කරන්න ඕනේ. ඒ වගේම සමාගම් පරිපාලනයේ ඒ වගේම සමාගම් ස්ට්‍රක්චර් එකේ යම්කිසි වෙනස්කමක් සිද්ධ වෙනවා නම් ඒවා පබ්ලික් එකට දැනුවත් කරන්න ඕනේ නැත්නම් ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ නිසා සාමාන්‍යයෙන් පොදු ජනතාව අතරේ මේ කොටස් වෙළඳපොලේ ලෑස්තුගත සමාගමක් ගැන වැඩි පිළිගැනීමක් ඇති වෙනවා. වෙනත් සමාගමකට වඩා මේ වගකීමෙන් ඒ වගේම විවෘතව තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන ව්‍යාපාරයක් විදියට. එතකොට ඒක සමාගමේ පබ්ලිසිටි එක වර්ධනය වෙන්න ලොකු බලපෑමක් එල්ල ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට පොදු සමාජයේ සමාගමේ නම ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් ඇතැම් වෙලාවට සමාගම් කොටස් වෙළඳපොළට එන්නත් පුළුවන්. අනික් කාරණේ තමයි දැන් මේ කොටස් වෙළඳපොළට තමන්ගේ කොටස් ලැයිස්තුගත කරාට පස්සේ මේ කොටස් ආයෝජක අතරේ හෝමාරු වෙන්න පටන් ගන්නවා. සමාගම මුල් අවස්ථාවේ IPO එකේදී කොටසක් නිකුත් කරේ රුපියල් 10ට නම් දැන් කාලයක් ගත වෙලා මේ ආයෝජක අතරේ කොටස් හෝමාරු වෙද්දී මේ කොටස හෝමාරු වෙන්නේ රුපියල් 20ට නම් අපි හිතමු සමාගම නිකුත් කරපු සම්පූර්ණ කොටස් ගාන කොටස් මිලියනයක් නම් IPO එක අවස්ථාවේදී සම්පූර්ණ සමාගමේ වටිනාකම අපිට කියන්න පුළුවන් රුපියල් මිලියන 10යි කියලා. දැන් ආයෝජක අතරේ මේක ට්‍රේඩ් වෙලා මේ කොටසේ මිල තීරණය වෙලා තියෙනවා කොටසකට රුපියල් 20ක් විදියට. ඒ නිසා සමාගමේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 20ක් විදියට කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමන් නිර්මාණය කරපු සමාගමට පබ්ලික් එකෙන් යම්කිසි වටිනාකමක් නියම කරගන්න ඕනේ කියලා ෆවුන්ඩර්ස්ලාට හිතුනොත් එයාට මේ විදියට කොටස් වෙළඳපොළට ඇවිල්ලා තමන්ගේ කොටස් සඳහා පබ්ලික් එකෙන් මිලක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේත් එක්කම සමාගමේ මුල ඉඳන්ම හිටපු ෂෙයාර්හෝල්ඩර්ස්ලා ඉන්නවා නම් එයාට පුළුවන් මේක අවස්ථාවක් කරගන්න තමන්ගේ ළඟ තියෙන කොටස් ටික පබ්ලික් එකට විකුණලා මේ සමාගමෙන් ඉවත් වෙන්න. ඉතින් මේ දේවල් ගොඩක් දුරට අපිට තේරුම් ගන්න පුළුවන් මේ IPO එකදී නිකුත් කරන සමාගමේ ප්‍රොස්පෙක්ටස් එක කියවලා තේරුම් ගැනීමෙන්. මේ ප්‍රොස්පෙක්ටස් එක කියන්නේ අර ඇනුවල් රිපෝට් එක වගේම තවත් ප්‍රකාශනයක්. නමුත් මේක නිකුත් කරන්නේ IPO එකට කලින් එක අවස්ථාවකදී විතරයි. මේ විදියට IPO එකක් කරා නැත්නම් ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් හරහා සමාගමක් මුල්ම වතාවට කොටස් නිකුත් කරන එකට අපි කියනවා ප්‍රාථමික වෙළඳපොළක් කියලා. එතකොට ඔයාට සමාගමක් කොටස් නිකුත් කරද්දිම කොටස් මිලදී ගන්න අවශ්‍ය නම් මේ සඳහා ඔයා කොටස් වෙළඳපොළට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ සඳහා සමාගම විසින් නිකුත් කරන ෆෝම් එකක් තියෙනවා. ඒක පුරවලා ඔයාට අවශ්‍ය කොටස් සංඛ්‍යාව සඳහන් කරලා මේ සඳහා අවශ්‍ය ආයෝජන මුදල නම් කරන බැංකු ගිණුමක තැන්පත් කිරීමෙන් පස්සේ තමයි ඔයාට මේ IPO එකකින් අවශ්‍ය කොටස් ප්‍රමාණය මිලදී ගන්න පුළුවන්. එතනදී ඔයාගේ ගනුදෙනුව ඍජුවම සිද්ධ වෙන්නේ අදාළ සමාගමත් එක්ක. මේ විදිහට IPO එකකින් කොටස් නිකුත් කරාට පස්සේ ඒ කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වෙනවා. ඊට පස්සේ කොළඹ කොටස් වෙළඳපොළ විසින් නිවේදනයක් නිකුත් කරනවා. මෙන්න මේ දිනේ පටන් මේ සමාගමේ කොටස් හුවමාරු කිරීම සඳහා විවෘත වෙනවා කියලා. ඒ දවසින් ඉඳලා ඕනම කෙනෙකුට කොළඹ කොටස්
වෙළඳපොළට ගිහිල්ලා අදාළ සමාගමේ කොටස් මිලදී ගන්න පුළුවන්. එතකොට ඔයා කොටස් වෙළඳපොළට ගිහිල්ලා කොටස් මිලදී ගන්නවා කියලා කියන්නේ අර IPO එකේදී කොටස් මිලදී ගත්තු ෂෙයා හෝල්ඩර්ස්ලගෙන් කොටස් මිලදී ගන්නවා කියන එක. මොකද ඒ අය තමයි මේ කොටස් වෙළඳපොලේ ඒ කොටස් විකිණීම සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේකට කියනවා ද්විතීක වෙළඳපොළක් කියලා. අපි ඔය එදිනෙදා කතා කරන කොටස් මිල ඉහළ යාම, කොටස් මිල පහළ යාම, කොටස් මිල දර්ශක මේ හැම දෙයක්ම දාලා වෙන්නේ මෙන්න මේ ද්විතීක වෙළඳපොළට. මේ ද්විතීක වෙළඳපොලේ එහෙම නැත්නම් කොළඹ කොටස් වෙළඳපොලේ ඔයාට ගනුදෙනු කරන්න නම් ඔයා CDS account එකක් open කරගෙන ඉන්න ඕනේ. මේ CDS account එක කියන්නේ ඔයාගේ bank account එක වගේම account එකක් තමයි. ඔයාගේ නමින් CDS කියන system එකේ open වෙන account එකක්. ඔයා මිලදී ගන්න කොටස් ඔයාගේ account එකට එකතු වෙනවා. ඒ වගේම ඔයා විකුණන කොටස් ඒ අදාළ කෙනාගේ account එකට මාරු වෙනවා. ඉතින් ඔය විදිහට CDS සිස්ටම් එක හරහා තමයි කොටස් ගනුදෙනු පවත්වාගෙන යන්නේ. CSA එකේ මොබයිල් ඇප් එකක් තියෙනවා Play Store එකේ, එහෙම නැත්නම් Apple App Store එකේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගෙන මේකෙන්ම ඔයා කැමති broker firm එකක් select කරලා ඔයාටම මේ CDS account එකක් බොහොම ලේසියෙන් දැන් ඕපන් කරගන්න පුළුවන්. මේ account එක ඕපන් කරගන්න එක පියවරෙන් පියවර 7කින් සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා පැහැදිලි වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් CSC YouTube channel එකේ. ඉතින් ඒකට ගිහින් බලන්න මම හිතනවා ඔයාලට බොහොම පහසුවෙන් account එක ඕපන් කරගන්න පුළුවන් වෙයි කියලා. මේ කොටස් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය වෙළඳපොළක් විදියටම තමයි. එකම වෙනස තියෙන්නේ මේකේ ගනුදෙනු සිද්ධ වෙන්නේ ඊටාම විධිමත් සිස්ටම් එකක් හරහා. නමුත් මෙතන හෝමාරු වෙන්නේ අපිට ඇහැට පේන යම්කිසි ටැන්ජිබල් දෙයක් නෙවෙයි, ව්‍යාපාරයක හිමිකමක්, අයිතියක් තමයි හෝමාරු වෙන්නේ. නමුත් මේ හිමිකමේ මිල තීරණය වෙන්නේ අර සාමාන්‍ය වෙළඳපොළක විදියටම තමයි. ඒ අපි කවුරුත් දන්න ඉල්ලුම සහ සැපයුම කියන මූලධර්මය අනුව. අපි හිතමු ABC කියලා කොටසක් තියෙනවා. කෙනෙක් මේක විකුණන්න බලාපොරොත්තු වෙනවා එයා ළඟ තියෙන කොටස් ටික රුපියල් 10ට. තව කෙනෙක් විකුණන්න බලාපොරොත්තු වෙනවා 11යි 50ට. තව කෙනෙක් 12ට විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඔහොම විකුණන්න දාගෙන ඉන්නවා. කොටස් වල නැහැ. අපි හිතමු මේවා කැරට් කියලා. ඉතින් මේ කැරට් ගන්න කස්ටමර්ස්ලා ආවට පස්සේ මේ අය මුලින්ම යන්නේ අර රුපියල් 10ට කැරට් විකුණන්න බලාගෙන ඉන්න මුදලාලි ළඟාවට. කට්ටිය ඇවිල්ලා රුපියල් 10ට තියෙන කැරට් ගොඩ ඉවර වෙනකම්ම මිලදී ගත්තොත් ඊට පස්සේ කස්ටමර්ස්ලාට එන්න සිද්ධ වෙනවා රුපියල් 11ට විකුණන්න බලාගෙන ඉන්න මුදලාලි ළඟාවට. අපි හිතමු කස්ටමර්ස්ලා ගොඩක් ඇවිල්ලා මේ 11ට තියෙන කැරට් ගොඩත් ඉවර වුණා. ඊළඟට යන්න තියෙන 11:50ට ඉන්න මුදලාලි ළඟාවට. ඒ මුදලාලිට කල්පනා කරනවා කස්ටමර්ස්ලා ඕන තරම් ඉන්නවා. එහෙනම් අපිට මේක තව ටිකක් වැඩි කරලා විකුණන්න පුළුවන්. ඒ අය මේ 11:50 12 13 වගේ වැඩි කරලා විකුණන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට මිල උස්සද්දි ඊට පස්සෙන් ඉන්න මුදලාලිලත් කරන්නේ තවත් මිල වැඩි කරන එක. මොකද කස්ටමර්ස්ලා ඕන තරම් ඉන්නවා තමන්ගේ බඩු විකුණ ගන්න පුළුවන්. ඉතින් ওই වගේම තමයි ඕකේ අනිත් පැත්ත. හොඳට කැරට් අස්සන්න තියෙන කාලෙක කස්ටමර්ස්ලා වැඩිය නැත්නම් කැරට් ගන්න මුදලාලියාට සිද්ධ වෙනවා ඉක්මනට මිල අඩු කරලා කැරට් ටික විකුණ ගන්න. ඉතින් ඒ විදිහට ඉල්ලුම අඩු වුණොත් මේ වැය මිල පහළ යනවා. ඉතින් කොටස් ගනුදෙනුවේදී මිල තීරණය වෙන්නේ ඔන්න ඔය ක්‍රමයටම තමයි. ඉල්ලුම සහ සැපයුම කියන බලවේග දෙකේ ප්‍රබලත්වය අනුව මේ මිල ඉහළ යනවද නැත්නම් පහළ යනවද කියන එක තීරණය වෙනවා. හැබැයි මේ తాවකාලිකව මේ ඉල්ලුම සහ සැපයුම සාධක අනුව මේ කොටස්වල මිල ඉහළ පහළ යාම දීර්ඝකාලීනව කොටස්වල ආයෝජනය කරන කෙනෙකුට නම් ලොකුවට බලපාන්නේ නැහැ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ කොටස් වෙළඳාම් කරන කෙනෙක් කියන්නේ කවුද? ඒ වගේම කොටස්වල ආයෝජනය කරන දීර්ඝකාලීන ආයෝජකයෙක් කියන්නේ කවුද? මේවායේ වෙනස්කම්, ඒ වගේම කොටසක මිල සහ සැබෑ වටිනාකම කියලා කියන්නේ මොකද්ද? මේ වගේ දේවල් අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. ඉතින් අර කැරට් වල මිල ඉල්ලුමත් එක්ක වැඩි වෙගෙන ගියා වගේ කොටස් වල මිලත් යම්කිසි කාලපරාසයක් තුල වැඩි වෙගෙන ගියොත් අපි ඒකට කියනවා බුල් මාකට් එකක් කියලා. බුල් කියන්නේ හරකනේ. හරකා නිතරම ඔළුවෙන් අනින්නේ උඩට. ඉතින් ඒ වගේ බුල් මාකට් එකකදී සෙලර්ස්ලා මිල උස්සන්න බයස්ලා ගිහිල්ලා මිල දී ගන්නවා. ඒ වගේම තමයි ඉල්ලුම අඩු වුණාම මාකට් එක මිල පහළට යනවා. මේකට කියනවා බෙයා මාකට් එකක් කියලා. බෙයා කියන්නේ වලහනේ. වලහ ඔළුවෙන් ගහන්නේ නිතරම පල්ලෙහාට. ඒ වගේ සෙලර්ස්ලා මිල අඩු කරද්දි කොච්චර අඩු කරත් බයස්ලාට කිසි ගාණක් නැහැ, කිසි උනන්දුවක් නැහැ.
ඒ නිසා දිගින් දිගටම බෙයා මාකට් එකකදී කොටස් මිල පල්ලෙහාට යනවා. බුල් මාකට් එකකදී ඉල්ලුම ඉහළ යන්නත් බෙයා මාකට් එකකදී ඉල්ලුම පහළ යන්නත් හේතු තියෙනවා. එක හේතුවක් තමයි මාකට් එකට performance based influence එකක් ඇති වෙන්න පුළුවන්. මේ performance based influence එකක් කියලා කියන්නේ සමාගමක ආදායම වැඩි වුණොත් ඒ වගේම profitability එක වැඩි වෙන්න පටන් ගත්තොත් මේක ආයෝජකයෝ ආකර්ෂණය කරන්න හේතුවක්. ඉතින් අන්න ඒ නිසා ඉල්ලුම වැඩි වෙනවා. අදාළ කොටසේ මිල ඉහළ යන්න හේතු වෙනවා. අනික් කාරණේ තමයි මේ සාර්ව ආර්ථික සාධක. සාර්ව ආර්ථික සාධක කියන්නේ මුළු රටටම බලපාන සම්පූර්ණ ආර්ථිකයට බලපාන ආර්ථික සාධක. එතකොට මේවා තමයි ආර්ථික වර්ධන වේගය, පොලි අනුපාතය, ඒ වගේම උද්දමන අනුපාතය මේ වගේ දේවල්. ඉතින් රටක ආර්ථික වර්ධන වේගය වැඩි වුණොත් ඒ රටේ කොටස් වෙළඳපොළට ආයෝජකයෝ වැඩි ආකර්ෂණයක් දක්වන්න ඒක හේතුවක් වෙනවා. ආයෝජකයෝ වැඩිපුර ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ ඒ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කොටස් වල මිල ඉහළ යන්න ඒක හේතුවක් වෙනවා. රටේ පොලි අනුපාතය වැඩි වුණොත් මේ පොලි අනුපාතය කියලා කියන්නේ මහ බැංකුව විසින් තීරණය කරන රටේ ප්‍රතිපත්ති පොලි අනුපාතය. ඉතින් මේක වැඩි වුණොත් ආයෝජකයන්ට වැඩි රිස්ක් එකක් නැතුව FDs වලින් නැත්නම් bonds වල තමන්ගේ සල්ලි දාලා තමන්ට අවශ්‍ය රිටර්න් එක රිස්ක් එකක් නැතුව ගන්න පුළුවන්. එතකොට ඒ වගේ කාලෙකදී ආයෝජකයෝ මේ කොටස් වෙළඳපොලෙන් අයින් වෙලා bonds වල නැත්නම් FDs වල තමන්ගේ මුදල් තැන්පත් කරන්න පටන් ගන්නවා. එතකොට ඒක කොටස් වෙළඳපොලේ මිල මට්ටම් පහළ යන්න හේතුවක් වෙනවා. මං හිතන්නේ ලංකාවේ ගොඩක් අය මේක අත්දැකීමෙන්ම දන්නවා. පහුගිය 2022 වගේ කාලවල පොලි අනුපාතය ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ඒ කාලේ කොටස් වෙළඳපොළ තිබුණේ පහළ මට්ටමක. ඒ වගේම තමයි උද්දමනයත් ශීඝ්‍ර ලෙස වැඩි වුණොත් ඒකත් කොටස් වෙළඳපොළ පහළ යාමට බලපෑමක් එල්ල කරනවා. ඊළඟට කොටස් වෙළඳපොළක මිල මට්ටම් වලට බලපාන ප්‍රධානම සාධකයක් තමයි මේ දේශපාලන වාතාවරණය. විශේෂයෙන්ම රටක දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙනවා කියන්නේ ඒක ආයෝජකයන්ට අනාගතය ගැන අවිනිශ්චිත ප්‍රතිරූපයක් ඇති කරනවා. ඒක අනිවාර්යයෙන්ම කොටස් මිලට ඍණාත්මක බලපෑමක් එල්ල කරනවා. එතකොට මේ අවිනිශ්චිතභාවය කියලා කියන්නේ කොටස් මිලට සතුරෙක් වගේ තමයි. ඕනෑම වෙලාවක යම් අවිනිශ්චිතභාවයක් ඇති වුණොත් ඒක කොටස් මිලට අනිවාර්යයෙන්ම බලපානවා. විශේෂයෙන්ම ඔයාලා දන්නවා මේ රටටම බලපාන ඡන්දයක් පවත්වන අවස්ථාවකදී අලුත් රජයක් පත් වෙන්න ඉඩකඩ තියෙන අවස්ථාවකදී මේ කොටස් වෙළඳපොලේ කොටස් මිල පහළ යනවා. මොකද ආයෝජකයන්ට අවිනිශ්චිතභාවයක් ඇති වෙනවා. ඉදිරි රජයේ ප්‍රතිපත්තිය මොන විදිහේ වෙයිද, බදු ප්‍රතිපත්ති මොන වගේ වෙයිද, ඒ වගේම සමාගම් ප්‍රතිපත්ති මොන වගේ වෙයිද, මේ වගේ කාරණා. ඉතින් දේශපාලන තත්ත්වය ඊටාම ස්ථාවරයි නම් ඒක කොටස් වෙළඳපොළට අනිවාර්යයෙන්ම ධනාත්මකව බලපානවා. ඉතින් ওই විදිහට කොටස් මිල වෙනස් වීම සඳහා බලපාන ප්‍රධානම සාධක තුනක් අපිට අඳුර ගන්න පුළුවන්. performance based influence එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික සාධක කොටස් මිලට ධනාත්මක හෝ ඍණාත්මකව බලපාන්න පුළුවන්. ඒ වගේම රටේ දේශපාලන ස්ථාවරත්වය. ඉතින් මෙන්න මේ කාරණා තමයි ඕනම කොටස් වෙළඳපොළක මිල මට්ටම ඉහළ යාමට හෝ පහළ යාමට බලපාන ප්‍රධානම සාධක. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් සමාගමක් පබ්ලික් එකට කොටස් නිකුත් කරන්න හේතු, ඒ වගේම ප්‍රාථමික වෙළඳපොළක් කියන්නේ මොකද්ද, ද්විතීයික වෙළඳපොළක් කියන්නේ මොකද්ද, මේ ද්විතීයික වෙළඳපොලේ කොටස් මිල තීරණය වෙන සාධක මොනවද, බුල් මාකට් එකක් නිර්මාණය වෙන්නේ කොහොමද, බෙයා මාකට් එකක් නිර්මාණය වෙන්නේ කොහොමද, මෙන්න මේ වගේ මූලික කාරණා ටිකක් ඔයාලට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔයා මේ වෙනකොටත් කොටස් වෙළඳපොලේ ආයෝජනයේ පටන් අරගෙන ඉන්න කෙනෙක් නම් ෂෙයා මාකට් එකේ තියෙන ඉන්ඩෙක්ස් එකක් කියන්නේ මොකද්ද, මේ ෆයිනෑන්ෂල් රිපෝට් එකක් අපි කියවලා තේරුම් ගන්නේ කොහොමද, මෙන්න මේ වගේ දේවලුත් අපි බොහොම පැහැදිලිව වීඩියෝ වලින් කතා කරලා තියෙනවා. ඉතින් අපි වෙනම ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා ෂෙයා මාකට් for beginners කියලා. ඉතින් මේ ප්ලේලිස්ට් එකට ගිහින් බලන්න. ඔයා පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙච්ච ගොඩක් දේවල් ඒ වීඩියෝ වල තියෙන්න පුළුවන්. එහෙනම් වෙනද වගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතන කෙනෙකුට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේම වීඩියෝ ඉස්සරහට නරඹන්න subscribe කරලා තියාගන්න අපේ channel එක. ඊළඟම තියෙන bell button එක click කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් මේ insight with Amit.